NIBM කැම්පස් එකේ අලගිමේ දවස්වල කළමනාකරන සහකාරක සහ පිළිගැනීමේ නිලධාරී රැකියා තනතුරු සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. කළමනාකරන සහකාරක තනතුර සඳහා අයදුම් කිරීමේදී සුදුසුකම් වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එකවර විෂයන් 6කින් සමත් වී තිබීම ඇතුළුව විෂයන් 4ක් සඳහා සමාන සාමාර්ථ තිබිය යුතුය. එනම් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව හා ගණිතය. අපොස උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය හැර සමත් වී තිබිය යුතුයිම. පරිගණක සාක්ෂරතාවයේ වශයෙන් Microsoft Office, Open Office ඇතුළුව අවම වශයෙන් පැය 120ක පරිගණක පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමේ හැකියාව, ලිඛිත සහ කතන හැකියාව, පාරිභෝගික සම්බන්ධතා සහ අලෙවිකරණ පළපුරුද්ද වාසියක් වනු ඇත. වසර අවුරුදු 3ක සේවා පළපුරුද්දක් තියෙන්න ඕනේ. පිළිගැනීමේ නිලධාරිය සඳහා අයදුම් කිරීමේදී සුදුසුකම් වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එකවර විෂයන් 6කින් සමත් වී තිබීම, ඒ අතරින් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව හා ගණිතය යන විෂයන් 4ක් සඳහා සමාන සාමාර්ථ සහිතව සමත් වී තිබීම අනිවාර්ය වේ. උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ හැර සමත් වී තිබිය යුතු වීම. Microsoft Office පිළිබඳ විශිෂ්ට දැනුමක් තියෙන්න ඕනේ. විශිෂ්ට අන්තර්බුද්ධියල හා sannivedana කුසලතා සමාන්විත විය යුතුය. සාමාන්‍ය තනතුරක වසර 4කට වඩා වැඩි පළපුරුද්දක් අමතර වාසියක් වනු ඇත. වයස අවුරුදු 21ත් 35ත් අතරයි සඳහා පමණයි මේ රැකියා පුරප්පාඩුව සඳහා අයදුම් කරන්න පුළුවන්. සතියන්තයේ වැඩ කිරීම අනිවාර්ය වේ. අවශ්‍ය නම් ඔබට සතියේ දිනවල නිවාඩු 2ක් ලබා ගත හැකිය. මෙම රැකියා පුරප්පාඩු 2 සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 22කට නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 45ට වඩා නොවැඩි විය යුතුය. සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. රාජකාරී ඉටු කිරීම සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවා කිරීමට ශාරීරික හා මානසික යෝග්‍ය විය යුතුය. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය. ඉතින් මේ රැකියා පුරප්පාඩු සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් නොවැම්බර් මාස 15 හෝ ඊට පෙර ඔබත් දැන්ම අයදුම් කරන්න. මේ රැකියා පුරප්පාඩුවට අයදුම් කිරීමේ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා දැන්ම findit.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට් කරන්න. ඉතින් මේ වගේ job vacancies ගැන තව තවත් දැනගන්න findit.lk jobs අපිත් එක්ක දැන් එකතු වෙන්න.